එක fast healing peptide එකක්. ඉතින් same fast healing කියන්නේ ගොඩක් මාගේ recovery process එකට. ඉතින් ඒක science base මේක proof වෙලා තියෙනවද? right. ඉතින් මේක TB කියන්නේ thymosin beta. ඉතින් thymosin beta කියන එක තමයි මේක protein family එකට එන දෙයක්. ඉතින් TB500 කියන්නේ ඒකේ thymosin beta 4. ඉතින් ඒක තමයි TB4 කියන එක තමයි මේක natural protein එක. මේක synthetic version එකකට හරි ගසලා තමයි මේක දෙන්නේ. TB500 කියන්නේ peptide එකක්. ඉතින් මේක අපේ body එකේ natural තියෙනවා TB4 immune කියලා. ඉතින් ඒ වගේ තමයි මේක tissue repair වලට use කරන දෙයක්. ඉතින් මම කලින් කිව්වාගේ same මම මෙතන තියෙනවා TB157 TB500. ඉතින් මේක තමයි මම use කරේ මගේ shoulder recovery එකට. ඉතින් mostly මේක දැන් මම මගේ recovery base එක හොඳට තියාගන්න මම මේක continue use කරනවා. ඉතින් මේක ගොඩක්ම හොඳයි recovery base එකට use කරන්න. ඉතින් හැමදේම ඔයගොල්ලෝ use කරන්න හොඳ professional trainer doctor කෙනෙක් through කරන්න. මම නිතරම ඔයගොල්ලන්ට knowledge එකක් දෙන විතරයි. මේවා dosages ගැන ඔයගොල්ලෝ නිතරම හරි අවධානයෙන් මම කියලා දෙන්නේ ඔයගොල්ලන්ට මේකෙන් මොනවද මේ දේවල් දැන් අලුත් ෆිට්නස් ෆීල්ඩ් එක ගොඩක් දියුණුයි. ඉතින් පෙප්ටයිඩ්ස් වලට ටික ටික මිනිස්සු මූව් වෙනවා. ඉතින් ඒකෙන් තමයි මම මේ දේවල් කියලා දෙන්නේ. ඉතින් like මේක ගොඩක්ම මිනිස්සු යූස් කරනවා. කලින් එක තමයි muscle recovery, tendon healing, inflammation reduce එකට ගොඩක්ම help කරනවා. inflammation කියනවා දන්නවා අපි සෙල් ළඟට මේ ඔක්කොම රිදෙනවා. ඒක reduce කරන්න ගොඩක් help වෙනවා. GH එක වගේ තමයි GH එකත් ගොඩක්ම recovery base වලට help වෙනවා. ඉතින් GH එක ගොඩක් night use කරාම වගේ recovery එක හොඳ නිින්දක් තියෙන. ඉතින් same process එකක් තියෙනවා මේකෙත්. ඉතින් මේක animal studies වලට ගොඩක්ම positive results දීලා තියෙනවා. ධ්‍යානුකූලව මේක TB500 එක කියන්නේ මේක cells migration එක වැඩි කරනවා. ඒ වගේම තමයි අපි කියනවා angiogenesis අලුත් blood cells හරි ගස්සන්න blood vessels හරි ගස්සන්න process එකට මේකෙන් support කරනවා. ඉතින් මේක healing speed එක recovery කරනවා. ඉතින් healing speed එක recovery කරනවා කියන්නේ වාගේ muscle build එක recovery කරනවා. muscle එක හරි ගැසෙන්න help වෙනවා. recovery එක තමයි very important. කොච්චර gym ගියත් ඔයා නිදා ගන්න කියන්නේ අපිට recovery එකේ තමයි ඔයගේ ඇඟ හරි ගැස්සෙන්නේ. ඉතින් එහෙනම් recovery එක very important. ඉතින් මේකේ ගොඩක්ම වැදගත් වෙන්නේ මේක most ගොඩක් research කරලා තියෙනවා animal research වලින්. ඉතින් ඒකද human research ගොඩක්ම අඩුයි. ඒ වගේම තමයි මේක large clinical trials අද වෙනකන් තාම නැහැ. ඉතින් මේකත් FDA recommendation කරලා නැහැ. ඉතින් dose standard නැහැ. ඒ වගේ තමයි මේක long term safety එක unclear. ඉතින් ඒවා තමයි මේක experimental මේකේ තියෙන. ඉතින් thymosin beta මේක powerful එකක්. මේක human proof තාම limited. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් use කරනවා නම් ඔයා ගොඩක්ම මම නිතරම කියන වගේ knowledge එක තියෙන coach doctor ඒ වගේ අනිවාර්යයි. ඉතින් මේ වගේ දේවල් දැනගන්න, ඉගෙන ගන්න, මාව follow කරලා තියාගන්න. Jagat Fitness. Thank you guys.